ඔයා දන්නවද මේ තියෙන්නේ ලෝකේ තියෙන භයානකම රේස් එකක් විදියට හැඳින්වෙන Isle of Man TT රේස් එක. ඒක තියෙන්නේ අයර්ලන්තයේ සහ එංගලන්තයේ අතර මැද පිහිටි Isle of Man කියන දූපතේ. මේ රේස් එක පැවැත්වෙන්නේ ස්නෙෆල් මවුන්ටන් කෝස් කියන පතේ. සාමාන්‍ය රේස් ට්‍රැක් එකක් වගේ නෙමෙයි. මේක පටන් ගන්නේ මහමග. ගෙවල් දොරවල් මැදින් සැතපුම් 37ක් දිග මේ පතේ වංගු 200කට වඩා තියෙනවා. දෙපැත්තේ තියෙන්නේ ගල් තාප්ප ඒ වගේම ගැඹුරු ප්‍රපාත. ධාවකයෝ මේ පාරවල් වල පැයට කිලෝමීටර් 300කටත් වඩා වේගයෙන් යද්දී ඒක ඇඟ කිලිපොලා යන අත්දැකීමක්. මෙතනදී ධාවකයෙක්ට ලැබෙන ඉඩ ප්‍රමාණය ඉතාමත් අඩුයි. මෙහිදී සියලුම ධාවකයන් එකවර තරඟ වදින්නේ නැහැ. ඒ වෙනුවට එකිනෙකා තප්පර 10ක පරතරයක් තබාගෙන කාලය මත පදනම් වූ ටයිම් ට්‍රයල් ක්‍රමයකටයි ඔවුන් තරඟ කරන්නේ. මෙවැනි අභියෝගයක් ජය ගැනීමට නම් ධාවකයෙකුට වසර ගණනාවක පුහුණුවක් සහ මාර්ගය පිළිබඳ මනා අවබෝධයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා. මේ තරඟාවලිය සෑම වසරකම මැයි මාසයේ අගභාගයේ හෝ ජූනි මාස මුලදී පැවැත්වෙනවා. 1907 වසරේ ඉඳන් අද දක්වා ලෝකේ වේගවත්ම ධාවකයන්ගේ සිහින සපුරන තැනක් තමයි මේක.